ආයි කියනවා ලෝමානකා බංගේ කිව බඳින්නට කලි සංකාරයෙක් එනවලු කලින් සිට ඊයේත් එහෙන් ආවලු ඇය බලන්නට හරියාවිදයි මට නම් බැහැ කියන්නට අනිත් එක්කෙනා කියවලු දන්තා තචෝ මං සංනහරුවට්ටි මතකද ඒකි හිටි හැටි පැන පැන කට්ටි කොල්ලෙක් නිකං දැම්මට බොරුවට දිට්ටි ඇසැතියෙක් ගෙන යාවිද ඔය පොට්ටි දැන් මේ විදිහට වෙන භාවනා කරනවා මං කියන්නේ එහෙම භාවනාවවල තියෙනවා ලෝකේ. හැබැයි රහත් වෙලා නෙවෙයි. ඉතින් බලන්න මේ වගේ භාවනා කරන අය මම දන්නවා සේවා ගමන ඇත්තේම නැහැ කියලා. ඇත්තේම නැහැ. ඇත්ත වශයෙන්ම ඇත්තේම නැහැ. ඒ නිසායි ඔය ගැන අවධානයක් නැති විදිහට ඔය ඉන්නේ. යන්න ඇරලා hina වෙයි දන්නේ නැහැ. දැන් ඔය ඉන්නේ ඒකයි. ඉතින් දැන් මම කියමින් හිටපු කතාව නැවත කියන්නට වෙනවා. ඒ නිසා එතෙන්ට යන්නට ඉස්සෙල්ලා මේ වගේ භාවනා කළ හෙළ කතුන් ලොයි ඔබ පිළිපඳව ලොකු සිතුවිලි සිතින් නැවේ මව්වරුන් පියවරුන් එකතුව විඳින සුවේ අත් මුදුනත් තියා යලි සාදු කීවොත් සුවේ ලොවේ නැත අන් දහම් රස හැර ලබන්නට රසයක් මනා සුවේ විඳගත යුතුය නිසා තවත් මොහොතක් ගත වුණා නැවත වරකට සාදු සිතුවිලි ඔබේ හද තුල රන්දනා පින්වතුන් කැල සාදු හඬදි දහම් සිතුවිලි බන්දනා හොඳයි පින්වතුනි දැන් අර අපි කතා කරපු පොඩි හාමුදුරුවෝ මහාන කරන දවස ආවා ඇවිල්ලා තවමත් කතාව හැමයි නේද? ඒ නිසා අන්තිම වෙනකොට ටිකක් ඉක්මන් කරන්න වෙයි. දැන් මේ පොඩි හාමුදුරුවෝ මහාන කරන දවසට ආවා. අම්මයි තාත්තයි ඉස්සරහා. තජ පංචකේ කියන්න ගියා. පොඩි හාමුදුරුවන්ගේ හිස බාන වෙලාව දැලි පිහි අරගෙන ලොකු හාමුදුරුවෝ ඒ කර දැක්ටින් කෙස් ටිකක් කපලා අතට දුන්නා. පින්නතුනි මේ දරුවට අතට දුන්නන් පස්සේ දරුවට කියන්න කිව්වා කේසාලෝමානකා දන්තා තචෝ තචෝ බන්දන්තා නකාලෝමා කේසා. අනේ මේ පුංචි දරුවා මේක කිය හිටියා. දරුවට මේ කියන්නේ මොනවා ගැනද? පඨවි ධාතු කොටස් ටිකක් ගැන. මහා පාඩමක් නෙමෙයි උගන්වන්නේ පුංචි දෙයක්. අර කෙස් ටික අතේ තියලා පඨවි ධාතුව ගැන කියනවා. හිතන්න කිව්වා. පොඩි මහාන වෙන දරුවා හිතනවා කේසා ලෝමා නකා දන්තා තචෝ කොහොම හිත දිගටම හිතනකොට හිත එකඟ වුණා. එකඟ වෙච්ච හිතෙන් සමාධියටපත් වුණා. සමාධිය තුළ ලැබිය යුතු උත්තර ඵලය වූ හිස බාලා ඉවරනකොට අර 7 අවුරුදු පුංචි දරුවා රහත් වුණා පින්නතුනේ. ඔබ දන්නවද? ඒ පුංචි දරුවා අවුරුදු 7න් රහත් කරපු ලොකු හාමුදුරුවෝ රහත් වෙලා හිටියේ නෑ. ඒ රහත් වෙන මඟ කියලා දීපු ලොකු හාමුදුරුවෝ තවම කෙලෙස් බරව හිටියේ. ඒ නිසා ලොකු හාමුදුරුවන්ට පෙනුනේ නෑ පොඩි හාමුදුරුවෝ රහත් වුණා කියලා.
පොඩි හාමුදුරුවෝ කියන්න ගියෙත් නෑ ලොකු හාමුදුරුවන්ට මම රහත් කියලා. ඒ නිසාම ලොකු හාමුදුරුවෝ පොඩි හාමුදුරුවන්ට වැඩපොළ කීවා. කාලය ටිකින් ටික ගත වෙලා යනවා. රහත් හිතේ තුල උනත් සුන්දරතාවයක් තියෙන්නට ඇති. ඒ නිසා මෙන්න මෙහෙම දේවලුත් සිද්ධ වෙන්නට ඇති. වෙහෙරම කිරි සුවඳින් නැහැවෙන්නේ බණපද සුරතල් මුව සරසන්නේ ගුණදම් වල එළියේ ගුණදම් වල පිළිබිඹුවක් වෙන්නේ නිවනේ රසයේනි සිත නැලවෙන්නේ සිත යොමු වේලා දන් සිල් භාවනාවේ ගත සසොබනය කාහවත ප්‍රංජනාවේ නිතුනිත් දයා කරුණා කල්පනාවේ ඇත පොඩි සාමිදු නිවනී මං පලාවේ පොඩි හාමුදුරුවෝ නිවනට වැඩියා 7 අවුරුදු වේදී. හැබැයි ලොකු හාමුදුරුවෝ සසරේ නතර වෙලා දැන්. පින්නතුනි මොකද වෙන්නේ? මෙහෙම කාලය ටිකෙන් ටික ගත වෙලා යනකොට පන්සල පුංචි පොඩි හාමුදුරුවෝ හුරතල්කම අද අපි දකින පොඩි හාමුදුරුවෝ කෙනෙකුගේ නම් මෙහෙම ප්‍රශ්නයක් මේ විදිහට ඉතුරු වෙන්නේ. ඉස්සර විදියට දුවපැන යන්න එක මතකද තහනම් කරපු දිනේ සෙල්ලම් වයසට ඉන්නේ කොහොමද කියන්න පොඩි හාමුදුරුවනේ. අර පොඩි හාමුදුරුවෝ උත්තර දුන්නා නම් මෙහෙම නේද උත්තර දෙනවා ඇත්තේ. ඉස්සර විදියට දුවපැන යන්න එක මතකයේ බොඳ වී තවම තියේ තහනම් කර නැත ඕනේ නෑ මට සම්බුදු සිවුරේ නිරදනී. එතකොට ඔබ අහයි මෙහෙම කරඹ කැලෑවට වවුලන් ඇවිදින් රැතුන් යම රජ මගුල් කති මොවුන එතකොට සිහියට එනවද කියන්න පොඩි හාමුදුරුවනේ. පොඩි හාමුදුරුවෝ කියන්නේ කරඹ කැලෑවට වවුලන් ඇවිදින් රැතුන් යම රජ මගුල් කති පාළුව දැනුනම මෙරු රැළ තරහින් වැලි මාලිග වට කුලල් කති. එතකොට ඔබ අහයි රෑ කල සිරියහනේ සැතපෙන සඳ දැනුනිද මවකගේ සෙනෙහි ගුණේ බුදු බණ එතකොට සිහියට එනවද කියන්න පොඩි හාමුදුරුවනේ. පොඩි හාමුදුරුවෝ කියයි රෑ කල සිරියහනේ සැතපෙන සඳ ලෝතුරු මව්ගුණ සිතට දැනේ ලොව හැම මවකගේ පුතණු කෙනෙකි මම
ඒකයි මා දැන් ලබන සෙනී. ඒ කොහොම වුණත් අර පුංචි හාමුදුරුවෝ හොඳට වතාවක් කරගෙන පන්සල රැක බලාගෙන හිටියා. ආදරෙන් ලොකු හාමුදුරුවන්ට උපස්ථාන කළා. පාන්දර නැගිටලා පන්සලේ වතාවක් කරන පොඩි හාමුදුරුවෝ ලොකු හාමුදුරුවෝ දැක්කේ මහා වස්තුවක් විදියට. තමන් ගාවට ආපු මේ මහා පුංචි මැණික වටිනාකම විශාලයි. මේ ලොකු හාමුදුරුවන්ට හරි ආසාවක් ආවා. මොකක්ද ආසාව? අනේ මම දැන් ගෝලෙක් මහාන කරලා. මගේ ගෝලයා හරිම කීකරුයි. ඒ කීකරුකම හින්දා මම ගෝලයාට දෙනවා ලෝකේ වටිනාම ටැග්. මොකක්ද? මම මගේ ගෝලයාව එක්ක යනවා ලෝතුරා බුදුහාමුදුරුවෝ බලන්න. බුදුහාමුදුරුවෝ ගාවට එක ගිහිල්ලා මම කියනවා මගේ ගෝලයාගේ තියෙන වටිනාකම. බුදුහාමුදුරුවෝ සතුටු වෙයි. පොඩි හාමුදුරුවෝ දවසක් කතා කළා. පොඩි හාමුදුරුවෝ කතා කළා කියන පොඩි හාමුදුරුවෝ හෙට උදේ පාන්දරම අපි යනවා මෙහෙ පන්සලේ. කොහාටද? සරත් නුවරට. ඇයි? බුදුහාමුදුරුවෝ බලන්න. මට පොඩි හාමුදුරුවන්ට බුදුහාමුදුරුවෝ පෙන්න මේක හරි කැමැත්තක් ඇති වුණා. ඇයි ලොකු හාමුදුරුවෝ? පොඩි හාමුදුරුවෝ දන්නේ නැතුව නෙවෙයි රහත් වෙච්ච පොඩි හාමුදුරුවෝ. ඇහුවා එහෙම. පොඩි හාමුදුරුවෝ කියන ලොකු හාමුදුරුවෝ පිළිතුරු දෙනවා. මම හරි ආසයි. මට හරි සතුටුයි ඔබ වහන්සේ වැඩ කරන හැටි. පන්සලාම දින වතාවක් ටික කරනවා මලු පෙත්මන් ටික ඔක්කොම වැඩ කරනවා. බුදුහාමුදුරුවෝගෙන් ආසනේ භූබෝධියට වන්දනාමාන කරනවා. පින්ඳ පාත යනවා. මට අපෝපස්ථාන කරනවා. ඔබ පුංචි දරුවෙක් වුණාට හුඟක් වටින ජීවිතයක්. වඩින්න ලැහැත් වෙන්න හිතුම් දෙන බුදුහාමුදුරුවෝ බලන්න. පින්නතුනේ මේ පොඩි හාමුදුරුවෝ හරි සතුටින් ලැහැත් වුණා. පවුදේ පාන්දර ලොකු හාමුදුරුවෝ පොඩි හාමුදුරුවෝත් එක්ක සවැත් නුවර බලා පිටත් වුණා පාගමනින් අදවගෙන. පයින් වැඩි මහා දුෂ්කර ගමන